අපි ඊළඟ ගානට යමු. හතරවෙනි ප්‍රශ්නේ කියනවා අරය 7 සෙන්ටිමීටර් වූ කේන්ද්‍රික ඛණ්ඩයක චාප කොටසේ දිග 11 සෙන්ටිමීටර් වේ. එම කේන්ද්‍රික ඛණ්ඩය වෘත්තයෙන් කොපමණ භාගයක්ද කියලා. හරිද? එතකොට ඕකෙදි දැනගන්න ඕනේ මෙන්න මේ දේ තමයි. දැන් කේන්ද්‍රික ඛණ්ඩය කියන එක මම මෙහෙම ලියන්නම්. හරිද? කේන්ද්‍රික ඛණ්ඩයක හැබැයි ඕක ලියන්න ඕනේ ඔයාලා. කේන්ද්‍රික ඛණ්ඩයක චාප දිග අපි දන්නවා. හරි? අපිට ඕක හොයන්න පුළුවන් 2πr වරක් කිය. 2πr වරක් 360න් θ කියලා. හරිද? 360න් θ කියලානේ ඕක ඉගෙන ගන්න. ඔය θ කියලා කියන්නේ දැන් මේ වගේ කරන කේන්ද්‍රික ඛණ්ඩයක් කියලා කියන්නේ. මෙන්න මේ කෝණයට තමයි θ කියලා කියන්නේ. හරිද? එතකොට ඔය 360න් මෙන්න මේක අපි දන්නවා මේ මොකද්ද මේ 2πr කියලා කියන්නේ. 2πr කියලා කියන්නේ වෘත්තයක පරිධිය. වෘත්තයක වටේ දිග. එතකොට මේ 360යි θ එකෙන් වැඩි කරපුවාම අපිට එන්නේ ඒ වටේ දිග කෑල්ල කොච්චර කෑල්ල ඒ කියන්නේ ඒක කොච්චර කොටස් ගානකට කැඩිලාද වගේ එකක්. ඒ කියන්නේ නිකන් දැන් මේ දැන් අර්ධ වෘත්තයක් කියන්නකෝ. අර්ධ වෘත්තයක නම් 180යිනේ මෙතන කෝණේ. මේ කෝණය 180යි. එතකොට මේ කෝණය 180යි කියලා කියන්නේ මේ 360න් θ කියන එක 360න් 180ක් වෙනවා. ඒ කියන්නේ දෙකෙන් එකයිනේ. ඒ කියන්නේ මේ මෙතන එන අනුපාතය මේ අනුපාතෙන් කියන්නේ වෘත්තයෙන් කොච්චර කොටසක්ද කියන එක. දැන් මේක භාගය දෙකෙන් එකයි කියලා එනවනේ. අපි 180යි කියලා දාපුවාම දැන් අපි මේ අංශක 90 තියෙන මෙන්න මේ කාලක් ගමුකෝ වෘත්ත කාලක්. මේ වෘත්තෙන් හතරෙන් එකක්නේ මේක. මේ දිග පරිධිය කියන එක. පරිධියෙන් හතරෙන් එකක් නෙමේ චාප කොටස. හරිද? එතකොට මේක 90යි 360න් 90යි කියලා කියන්නේ 9න් කැපෙනවනේ. හතරෙන් එකයි. ඒ කියන්නේ මෙන්න මේ 360න් θ කියන එකෙන් කියන්නේ මෙයා වෘත්තෙන් කොච්චර කොටසක්ද කියන එක. හරි? එතකොට ගානේ අපෙන් අහන්නේ මොකද්ද? ගානේ අපෙන් අහන්නේ ඔන්න ඕක. අරය 7 සෙන්ටිමීටර වූ කේන්ද්‍රික ඛණ්ඩයක චාප කොටසේ දිග අපිට දීලා තියෙනවා. එම කේන්ද්‍රික ඛණ්ඩය වෘත්තයෙන් කොපමණ භාගයක්ද කියන එකයි අහන්නේ. ඔය අහන්නේ මෙන්න මේක. මෙන්න මේ 360න් θ කියන එක කීයද කියලා අහන්නේ. අපෙන් අහන්නේ θ කියන්නේ කීයද කියලා නෙමෙයි අහන්නේ. කොච්චර භාගයක්ද කියලානේ අහන්නේ. අපෙන් අහන්නේ 360න් θ කියන්නේ මොකක්ද කියලා. මම ගාන හදලා පෙන්නන්නම්කෝ. එතකොට චාප දිග සමාන වෙනවා 2πr වරක් 360න් θ. එතකොට චාප දිග අපිට දීලා තියෙනවනේ 11යි කියලා. එතකොට 2 5 කියන්නේ 22 බෙදීම 7යි කියලා ගන්න කියලා තියෙනවා පේපරේ කලින්ම. r කියන්නේ අරය 7යි. මේකට මුකුත් දාන්න එපා. 360න් θ ඔහොම තියන්න. මේ 7 කැපිලා යනවනේ. මේ 11ට මෙතනින් දෙකක් කැපෙනවා. හරි? අපිට උත්තරයක් එනවා 360න් θ කියලා කියන්නේ 4න් එකයි කියලා. මම මේ දෙකේ දෙක එහා පැත්තට අරන් තියෙන්නේ. 4න් එකයි කියලා. එතකොට මම කලින් කිව්වනේ 360න් θ කියන්නේ මොකක්ද කියලා. 360න් θ කියන්නේ වෘත්තයෙන් කොච්චර භාගයක්ද කියන එක. එතකොට මේකේම වචන වලින් අපි ලියමුකෝ ඔන්න. වෘත්තයෙන් හතරෙන් එකකි කියලා හෙව්වනම් හරි. ඕක. හරිද? හැබැයි හරි. දැන් මේ වගේ එකක් කලින් මුලින්ම හැදුවා වෙන්න පුළුවන් මේ අර දැන් හැමදාම එකම විදිහට අහලා දැන් මේක වෙනස්නේ ටිකක් අර කොපමණ භාගයක්ද කියලා අහපුවාම ඒක වෙනස් ගන්නවා. එතකොට ඕක ඕනනම් උත්තරේ හරිද කියලා අපිට පස්සේ හදලා බලන්න පුළුවන්. කොහොමද අපි හොයන්නේ? දැන් අපිට අපි වෙනදට කරන වැඩේ කරනවා. චාපදික හොයනවා. 90 දාලා චාපදික හොයමු. අපිට උත්තරය 90යි කියලානේ. චාපදික හොයනවා. 2πr වරක් 360න් 90.
හරි. මේ කියන්නේ මේක 4 එකයි. මේක 4 එකයි. එතකොට 5 කියලා කියන්නේ 7න් 22යි. R කියන්නේ 7යි. මේක 4න් එකයි. එතකොට ඔහොම ගිහිල්ලා මේ දෙකකුත් තියෙනවා. ඒක අමතක වුණා. එතකොට මේ කියනවා 11යි කියලා. මොකද මේකට මේක කැපෙනවා 2යි. මේකට මේක කැපෙනවා 11යි. ඒ කියන්නේ අපි හදපු උත්තරේ හරි. 90ක් කියලා මම එකපාර ගත්තා. ඒ කියන්නේ මෙතන අපි 90ක් කියලා උත්තරේ හොයන්න නැති වුණාට 4න් එකයි වෘත්තෙන් 4න් එකක් කියන්නේ 90ක්නේ කෝණේ. හරිද? එතකොට ඒ ගාන උත්තරේ හරිද කියලා බලන්න පුළුවන් අපිට මෙහෙම අනිත් පැත්තට හදලා. එහෙම ඉතින් උත්තරේ වරදින්නේ නැහැ හරියට හැදුවා නම්. ඔන්න ඒක අපි චෙක් කරලා බලන්නත් පුළුවන්.